කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් පරිස්සමින් ඇති කියලා හිතනවා. ටික දවසකට පස්සේ තමයි අද වීඩියෝ එකක් අරගෙන එන්න පුළුවන් වුණේ. ඉතින් තිබුණු වැඩත් එක්ක ගොඩ දවසකින් වීඩියෝ එකක් අරගෙන එන්න බැරි වුණා. අද බලමු මගේ පුංචි මිදුල ලස්සන කරන්න මොනවද අද පිපිලා තියෙන මල් කියලා. මේ දවස්වල අවුව නම් ගොඩාක් සැරයි. ඒ වුණාට සැර අවුවක වුණත් මෙන්න මේ මල් තද අවුවට හොඳට ඔරොත්තු දෙනවා. ඉතින් අවුව සැර කාලෙක වුණත් මේ විදිහට ලස්සනට පැලවල මල් පිපිලා තියෙනවා දකිද්දි හිතට මාර සතුටක් තමයි දැනෙන්නේ. තමන් මහන්සි වෙලා හදපු මේ පැලවල මෙන්න මේ විදිහට මල් පිපිලා තියෙනවා දකිද්දි කාටද ඉතින් සතුට නැත්තේ නේද? මල් එක්ක ජීවත් වෙන එක ඇත්තටම හිතට ලොකු සැනසීමක්. මොකද සමහර අවස්ථාවල අපේ හිතට එක එක ප්‍රශ්න වෙන්න පුළුවන්. මොකද හැම දවසක් මේක වගේ නැහැනේ. ඉතින් ඒ වගේ දේවල් තියෙනකොට මට නම් මල් එක්ක ඉද්දි ඇත්තටම හිතට ලොකු සැනසීමක් දැනෙනවා. මේ වගේ දකිද්දි මොහොතකට හරි අපේ හිතේ තියෙන ප්‍රශ්නත් අඩු වෙලා යනවා. මොකද ඔයත් මම වගේම මල් හදන කෙනෙක් නම් මල් වලට ආස කෙනෙක් නම් ඔයාලටත් ඒ අත්දැකීම ඇති. අනිත් දේ තමයි මේ විදියට ලස්සන නිරෝගී මල් ටිකක් ගන්න අපිට පුංචිම හරි කැපකිරීමකුත් අනිවාර්යයෙන්ම කරන්නත් වෙනවා. නිදහසේ මල් පැලත් එක්ක ජීවත් වෙන එක මං හිතන්නේ මගේ ජීවිතේ මට ලැබුණු ලොකු සතුටක්. ඒක වචන වලින් කියලා නිම කරන්න අමාරුයි. ඔන්න ටික දවසකට පස්සේ මගේ හොයා පැල්වලත් ඔන්න මේ පාර ලස්සනට මල් පිපිලා තියෙනවා. හොයා කියන්නේ ඉතින් හැමදාම මල් පිපෙන මල් පෙළ වර්ගයක් නන් නෙවෙයි. ඒ වුණාට හොඳට නඩත්තු කළොත් අපිට නිතරම වගේ ලස්සන මල් ගන්න පුළුවන්. මේ හොයා මල් අතරින් ගොඩාක් සුවඳම කෙනා තමයි මෙන්න මෙයා. මම හිතන විදිහට මෙයාගේ මල් මේ විදිහට තිබුණට හරිම සුවඳයි. ඒ වගේම මලත් හරියට ඉටි මලක් වගේ ඒක හරිම ලස්සනයි. මැදින් තවත් පුංචි මලකුත් තියෙනවා. මේ තියෙන තවත් වර්ගයක්. මේකේ ලොකුවට නම් සුවඳක් නැහැ. ඒ වුණාට හරිම ලස්සනයි. මෙයා නම් ඊට වැඩිය ටිකක් වෙනස් වර්ගයක්. හොයම තමයි. ඒ වුණාට එයාගේ හැටි ටිකක් වෙනස්. මෙයාත් හරිම ලස්සනයි පිපුණම. ඔන්න ඉතින් ආසාවෙන් එකතු කරගත්ත හැම හොයා වැලකම මේ දවස්වල මල් පිපිලා තියෙනවා. මේ තියෙන්නේ රෝස පාට හොයා වර්ගය. මෙයාගේ නම් පළවෙනි පාරට තමයි ඔන්න අද මල් පිපුණේ. ඉතින් මේ විදිහට ලස්සනට මල් ගන්න නම් පොහොර භාවිතයත් වැදගත් වෙනවා. ඉතින් මම ඒ ගැනත් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඕන කෙනෙක් ඉන්නවා නම් ඒකත් බලන්න පුළුවන්. මේ දවස්වල තියෙන තද අවුවත් එක්ක පැල පරිස්සම් කරගන්නවා කියන්නේ නම් ඉතින් ටිකක් අමාරු වැඩක්. තද ඉර එළියට ඔරොත්තු දෙන පැලවලට නම් ලොකු ප්‍රශ්නයක් නැතත් සාමාන්‍ය අවුව එතකොට හෙවනේ වැඩෙන පැලවලට නම් පොඩි තර්ජනයක් තියෙනවා මේ දවස්වල මේ අධිකව ලැබෙන හිරු එළිය නිසා. ඉතින් කාලගුණික ප්‍රශ්න කොහොම වුණත් මම ආදරය කරන මේ මල් පැල ටික මට පුළුවන් උපරිමයෙන් මම මෙන්න මේ විදිහට පරිස්සම් කරගෙන ඉන්නවා. ඉතින් අද දවසේ මගේ පුංචි මිදුලේ පිපිලා තිබුණු මල් ටික තමයි මම ඔයාලට පෙන්නුවේ. ඉතින් තවත් ලස්සන ගාඩනින් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි.